Dreaming with Colors YouTube channel එකට අදත් ඔයාව ආදරයෙන් පිළිගන්නවා. අපි හැමෝම සබාදහමත් එක්ක බැඳුණු මිනිස්සු. මේ විශ්වයත් එක්ක බැඳුණු මිනිස්සු. අදත් මම ඔයා එක්ක කතා කරන්න ආවේ Law of Attraction. එහෙමත් නැත්නම් විශ්ව ආකර්ෂණ නීතියට අනුව ජීවිතේ හැඩගස්වාගෙන වෙනස් කරගන්නේ කොහොමද කියලා. Affirmation. එහෙමත් නැත්නම් සොයන් යෝජනා තමයි අද මම කතා කරන්න යන්නේ. ඒ වගේම ඔයාට වැදගත් affirmations ඔයා එක්ක බෙදා ගන්නත් මම හිතුවා. affirmations කියන්නේ මොනවද? අපේ ජීවිතයට ඇති බලපෑම මොකක්ද? ඒව පාවිච්චි කරන්නේ කොහොමද? සහ ඒවට උදාහරණ මොනවද කියලාත් අද මම කතා කරනවා. ඒ වගේම උදේම නැගිටලා විශ්වයට ස්තුතිවන්ත වෙලා ආදරෙම විතරක් ආකර්ෂණය කරගන්නත් affirmations ඔයාට මම කියලා දෙනවා. ඉතින් අපි කතා කරමු. affirmations. එහෙමත් නැත්නම් සොයන් යෝජනා කියන්නේ මොනවාම හරි දෙයක් ඇත්ත බව තහවුරු කරන්න ඔයාගේ යටිහිතත් එක්ක සම්බන්ධ වෙලා කරන ක්‍රියාවලියක්. ඔයා මම අපි කරන කියන ඕනම දෙයක් ශක්තියක්. ඒක පොසිටිව් වුණත් නෙගටිව් වුණත් ඒවට ශක්තියක් තියෙනවා. ඉතින් අපේ වචන වුණත් අපි පාවිච්චි කරන්න ඕන හොඳ පැත්තට විතරයි. මෙන්න මේ affirmations කියන්නේත් අන්න එහෙම අපි එළියට දාන එනර්ජි එකක්. ඔයා හොඳ දේවල් එළියට දුන්නොත් ඔයාට ආපස්සට ලැබෙන්නේ හොඳ දේවල්. සියලු සත්වයන් සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේත් අන්න එහෙම පොසිටිව් එනර්ජි එකක් එළිය ලෝකයට දෙන්න. ඔයාගේ හීන, ආදරය, සතුට මේ ඕනම දෙයක් ළඟා කරගන්න ඔයාටත් මෙන්න මේ affirmations පාවිච්චි කරන්න පුළුවන්. මේ affirmations ක්‍රියාත්මක වෙන්නේ අපේ යටිහිතත් එක්ක. මොකද අපේ මනස උරු වෙලා තියෙන්නේම නෙගටිව් සිතුවිලි වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න. ඔයාට මෙන්න මේ සොයන් යෝජනා කැමති නම් ලියන්න පුළුවන්. නැත්නම් ඔයාට කියවන්නත් පුළුවන්. ඔයා උදේ නැගිට්ටම රැට නිින්ද යන ලෑස්තුනාම ඔයාට පුළුවන් මේක කරන්න. ඔයාගේ යටිහිතට තේරුම් කරවන්න ඕන මේ දේ ඇත්තටම සිද්ධ වෙනවා කියලා. ඔයා නිතරම ඉන්න ඕන පොසිටිව් වයිබ් එකක විතරයි. ඔයාගේ මනස සැහැල්ලුවෙන් සතුටින් තියෙන වෙලාවක තමයි මේක කරන්න සුදුසුම වෙලාව. ඔයාට අවශ්‍ය දේ අනුව ඔයාගේම affirmations හදාගන්න පුළුවන්. ඔයාට කැමති ඕනෑම භාෂාවකින්. ඔයා මතකම තියාගන්න ඕන ඒ හැමදේම දැනටමත් සිද්ධ වෙමින් පවතින දේවල් විදිහට. ඒ කියන්නේ වර්තමාන කාලීනව ලියන්න සහ හිතන්න. ඒ වගේම සරලව ඔයා ඒ වාක්‍ය හදාගන්න. මම මගේ විදිහට ගලපලා. ඔයාට මුලදී ටිකක් අමුතු හිතුණත් ඒක උරුණාම ඇත්තට මේක භාවනාවක් වගේ ලස්සන දෙයක් විදිහට ඔයාට තේරෙවි. ඔයාට ලස්සන වෙන්න, ඔයාගේ ආදරේ හොයාගන්න, ඔයාට අලුත් රැකියාවක් හොයාගන්න, ඔයාගේ ජීවිතේ සතුටින් ගෙවන්න මේ ඕනම දෙයකට ඔයාට ඔයාගේම සොයන් යෝජනාවක් ලෑස්ති කරගන්න පුළුවන්. ඒ වගේම මම අරගෙන affirmations ඔයාට අහන්නත් පුළුවන්. ඕනම නෙගටිව් දෙයකින් පොසිටිව් තැනකට එන්න මෙන්න මේ සොයන් යෝජනා ඔයාට ලේසිම දෙයක් වෙනවා. මතක තියාගන්න ඔයා ආකර්ෂණය කරගන්නේ ඔයාට ඕනේ කියලා නිකන් හිතන දේවල් නෙමෙයි. ඔයාගේ යටිහිතේ ඇත්තටම තියෙන සිතුවිලි. ඔයාගේ යටිහිතේ තියෙන දේවල් යථාර්ථයක් වෙන එක තමයි සරලවම මම මේ කියන්නේ. ඔයාට ඔයාවම අවුල් කියලා හිතන තැනකදී මෙන්න මේ affirmations ඔයාට සෑහෙන උදව්වක් වෙනවා ඔයාව ඉන්න තැනින් උඩට ගන්න. ඉතින් දවස උදේම ලස්සනට පටන්ගෙන ආදරේ විතරක් ආකර්ෂණය කරගන්න ඔයාට ඕනිම හිතෙන affirmations ටිකක් මම දෙන්නම්. ඔයා ඒක දැන් අහන්න. Morning affirmations. අලුත් දවසට ස්තුතියි. මට ලැබුණු ජීවිතයට ස්තුතියි. මට ලැබුණු සියලුම දේට මට ලැබුණු අලුත් දවසට ස්තුතියි. මට ලැබුණු ජීවිතයට ස්තුතියි. මට ලැබුණු දේවල් වලට සහ මට ලැබෙන්න නියමිත සියලුම දේවල් වලට ස්තුතියි. මම මගේ ජීවිතයට ස්තුතිවන්ත වෙනවා. මගේ ජීවිතයට ලැබෙන්න නියමිත ඕනෑම ආකාරයේ යහපත් දෙයක් මම පිළිගන්නවා. මගේ උත්සාහය වෙනුවෙන් මම කැප වෙනවා. හොඳම දේ හරිම වෙලාවට මගේ ජීවිතය ඇතුළට පැමිණෙනවා. හොඳම දේ පමණක්ම ආකර්ෂණය කරගන්නවා. හොඳම දේ මා වෙතට නිරන්තරයෙන්ම ආකර්ෂණය වෙනවා. මගේ ජීවිතය සතුටින් පිරීලා. මම නිරෝගී.
මම මානසිකවත් මම කායිකවත් සුවයෙන්. මම මානසිකවත් කායිකවත් නිරෝගී. මම මානසිකව නිදහස්. මගේ ජීවිතය නිදහස පිරුණු ජීවිතයක්. විශ්වයට ස්තුතියි. මම තමයි පිවිතුරු ආදරය. මම යන තැන ආදරය ලබනවා. මගේ හදවත නිතරම පිවිතුරු ආදරයට විවෘතයි. ඇත්ත වශයෙන්ම ආදරය මා වෙත පැමිණෙනවා. මට ඒ සුන්දර හැඟීම දැනෙනවා. මම මගේ නියම සහකරු ආකර්ෂණය කරගන්නවා. මම නිතරම මම යන තැන ආදරය ආකර්ෂණය කරගන්නවා. මම මගේ දෑතින්ම ආදරය ජීවිතයට පිළිගන්නවා. මම නිතරම ආදරය ආකර්ෂණය කරගන්නවා. මම වටේ සිටින සියලු දෙනාගේ ආදරය මට ලැබෙනවා. මම යම් කෙනෙකුට කැමති වේද ඒ පුද්ගලයා තව තවත් මට ආකර්ෂණය වෙනවා. මම ගොඩාක් වාසනාවන්තයි මේ ආදරණීය ආකර්ෂණය ලබන්න. මට දැනෙනවා යන තැන ආදරය ආකර්ෂණය සෞභාග්‍ය මාවත පැමිණෙනවා. මට මගේ ඇතුළාන්තයේ පිවිතුරු සුන්දරත්වය දැනෙනවා. මගේ බැඳීම් නිතරම සතුටින් සහ ආදරයෙන් පිරී යනවා. මම ඇති කරගන්නා සියලු බැඳීම් ඉතාමත් සතුටින් පවත්වාගෙන යනවා. මගේ සහකරු මට ගොඩාක් ආදරෙයි. මම ලස්සනයි. මම ආදරය ආකර්ෂණය කරගන්නවා. මම මේ විශ්වයට හදවතින්ම ස්තුති කරනවා. මගේ ජීවිතයට ලබා දුන් මේ ආදරය වෙනුවෙන්. මම මේ විශ්වයට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මම දවසින් දවස තව තවත් ආදරණීය වෙනවා. මම දවසින් දවස වැඩි වැඩියෙන් ආදරය ලබා ගන්නවා. මම සියලු දෙනාටම ආදරෙයි. මට දැනෙනවා හොඳ හැඟීමක්. මේ මුළු ලෝකෙම ආදරයෙන් පිරීලා විශ්වයට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ තමයි මම කිව්ව ඇෆ්‍රමේෂන්ස්. මම අන්තිමට මෙහෙම කියන්නම්. වෙන හැම දෙයකටම වඩා ඔයා ඔයාට ආදරේ වෙන්න. අන්න එතකොට ඔයාට පුළුවන් හැම මොහොතෙම සතුටින් ඉන්න. මම මේ වීඩියෝ එක කරන්නත් ඔයා ඒක අහන්නත් හේතුව මේ විශ්වයේ කොහේම හරි ඇති. ඉතින් මේ හැම දෙයකටම ස්තුතිවන්ත වෙනවා. ආයි ඉක්මනින් මුණ ගැහෙනකම් ඔයාට ස්තුති. සතුටින් hina වෙලා ඉන්න.